Okay, welcome to English with Don. Today we are going to talk about the Test 3 2021 paper. හරිනේ අද අපි කතා කරන්න යන්නේ පාස් පේපර් වල 2021 වසරේ පළවෙනි පේපරේ තුන්වෙනි ප්‍රශ්නය. So first what you have to do is you have to understand what are those given words within the brackets box, the given box. Okay, ඔක්කොටම කලින් කරන්න ඕනේ ඔයාලා මේ box එකේ දීලා තියෙන වචන මොනවද කියලා අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ සිංහල තේරුමද? නෑ සිංහල තේරුම නෙමෙයි. මේ වචනේ මොන වගේ වචනයක්ද කියලා තමයි අඳුර ගන්න ඕනේ. feeble දන්නවද සිංහල තේරුම? දන්නේ නැහැ. එහෙනම් අපි මේක හිතා ගන්න ඕනේ මොනවා කියලාද? ඒක වචන නාම විශේෂණය. හරි. මේක ගැන දන්නේ නැත්නම් පළවෙනි රිවිව් එක බලන්න ටෙස්ට් 2020 ටෙස්ට් නම්බර් 3 එක. ඒකෙදි මම කියලා දීලා තියෙනවා මේක හදාගන්නේ කොහොමද කියලා. හිතාගන්නේ කොහොමද කියලා feeble. ඒ වගේම තමයි මේක ගැන හිතා ගන්න පුළුවන් මොකක් කියලාද? एक बहुवचन क्रियावाक කියලා. හරිනේ? ඕකේ. අංක 2. pond B. දැන් දන්නවා pond එක කියන්නේ මොකක්ද කියලා සමහරව දන්නවා. නමුත් දන්නේ නැති කෙනෙක් මේක හිතා ගන්න ඕනේ. ඒකත් නාම විශේෂණයක්. ඒක වචන නාම විශේෂණයක්. බහුවචන ක්‍රියාපදයක්. හරිනේ? අංක 3. නම් C. work work කියන එක කොම කට්ටිය වගේ දන්නවා. නමුත් මේක දන්නේ නැති කෙනෙක් හිතා ගන්න ඕනි. ඒක වචන නාම විශේෂණයක්. ඒ වගේම බහුවචන ක්‍රියාවක්. නැත්නම් මේක බහුවචන ක්‍රියාපදයක්. ඕකේ. D කැරම් තියෙන small. small කියන්නේ මොකද්ද? ඒකත් ඒ වගේ තමයි. දන්නේ නැති කට්ටිය ඒක වචන නාම විශේෂණයක් බහුවචන ක්‍රියාපදයක් කියලා හිතා ගන්න ඕනි. දන්නේ නැති කට්ටිය. ස්මෝල් කියන්නේ පොඩි කියන එක හැමෝම දන්නවා. කියන්නේ නාම විශේෂණයක් අනිවාර්යයෙන්. E bed කියන එක හැමෝම දන්නවා. නමුත් මේක දන්නේ නැති කට්ටියට ඒක වචන නාම විශේෂණයක් බහුවචන ක්‍රියාපදයක්ම තමයි. ඊළඟ එක F family. මේක මොකද්ද? ඔන්නම කලින් ප්‍රශ්නේ රිවිව් කරනකොට ඒ කියන්නේ කියලා දෙනකොට මම කිව්වා ly එන ඒවා අනිවාර්යෙන් මොනවාද? ක්‍රියා විශේෂණයක් කියලා. නමුත් බලන්න ෆැමිලි කියන්නේ පවුලනේ. මෙතන මේ ක්‍රියා විශේෂණයද පවුල කියන්නේ? නෑ. මොකද්ද එතකොට මේක? ඇයි මේ වැරදුනේ? ly කියන්නේ ක්‍රියා විශේෂණ. නමුත් මෙතන මේ නාම විශේෂණයක් නේ. ඉංග්‍රීසි වල නාම විශේෂණ නෑ. ප්‍රොනවුන් විතරයි නාම විශේෂණ ලෙස පවතින්නේ. නමුත් මෙතන ly එකක් කියලා තියෙනවා නාම විශේෂණයකට. බලන්නකෝ. මෙතන බලන්න need කියන එක මොකද්ද? need කියන එක කෙලින්ම පදයක්. ඒකට තමයි ly එකතු කරන්නේ. එතකොට තමයි neatly කියලා හැදෙන්නේ. ඒ වගේම fast වගේ වචනයක් වලට එකතු කරාම ly fastly ක්‍රමවත්ව වේගවත්ව. හරිනේ? ඉතින් දැන් මෙතන family කියලා තමයි හැදිලා තියෙනවා. දැන් මේක මේ විදිහට ලියනකොට family දන ly නේ. family දන ly. family කියන්නේ වචනයක්ද? නෑනේ. එන එක වචනයක් නෙමෙයි. මේ වගේ වචනයක් වත්ව කියලා හදාගන්න තමයි ly එකතු වෙන්නේ. ක්‍රියා විශේෂණයක් කරගන්න. මේ ක්‍රියා විශේෂණ එකක් හරි කරනවා වේගවත්ව. කරන එක තමයි හඳුන්වන්න තමයි මේ වගේ ක්‍රියා විශේෂණ එන්නේ. දැන් family කියන එක family කියන එක පදයක් නෙමෙයි. ඒකේ තේරුමක් නැහැ. ly එකතු වෙලා මේක හැදෙන්නේ නාම විශේෂණයක් family. හොඳින් මතක තියාගන්න ඕනි ly එකතු වෙලා තියෙන්න ඕනේ. දැනටම පවතින පදයකට ly එකතු වෙලා තමයි මේ ක්‍රියා විශේෂණ හැදෙන්නේ. family කියන එක පදයක් නෙමෙයි. ඒකට ly එකතු වෙලා හැදෙනකොට ඒක ක්‍රියා විශේෂණයක් නෙමෙයි. මේක නාම විශේෂණයක්. කලින් වීඩියෝ එක බලපු නැති කට්ටියට හිතෙන්න පුළුවන් මේක කොහොමද නාම විශේෂණයක් වෙන්නේ? මේක නාම පදයන්නේ. family කියන්නේ පවුලනේ.
නැහැ. නාම විශේෂණයක් කියන්නේ family friends කිව්වම family දන්නේ නැති කට්ටියට මේ කියන්නේ family friends කිව්වහම family කියන්නේ පවුල් නේද? පවුලේ friends. බලන්න මෙතන එතකොට family කියන්නේ මේක නාම පදයක්ද නාම විශේෂණයක්ද? නාම විශේෂණයන්නේ. එහෙනම් family කියන එක නාම පදයක් කරගන්න නම් හරි n හරි ද හරි දාන්න ඕනේ. n එන්නේ නැහැ f තියෙන නිසා ෆෑ කියලා කියවෙන්නේ. එතකොට වවල් ලකුරකින් කියවෙන්නේ නැහැ. ඒ නිසා පවුලක් කරන්න නම් දාන්න ඕනි. පවුල කරන්න නම් ද දාන්න ඕනේ. තේරුණානේ? හරි. දැන් මේ ly ආවම ක්‍රියා විශේෂණයක් වෙන්නේ කොහොමද? නාම පදයක් වෙන්නේ කොහොමද කියලා තමයි මම මෙතන කියලා දුන්නේ. ඕකේ. මේකේ නම මොකද්ද? ඒක වචන නාම විශේෂණයක්. දන්නේ නැත්නම් බහුවචන ක්‍රියාපදයක්. බහුවචන ක්‍රියාපදයක් කියලා හිතාගන්නේ කොහොමද කියලා මේ හැම එකම බහුවචන ක්‍රියාපදයක් කියලා හිතාගන්නේ කොහොමද කියලා පළවෙනි වීඩියෝ එකේදී මම කරලා තිනවා 2020 ටෙස්ට් නම්බර් 3 එකේ ගිහිල්ලා බලන්න. නීට් කියන්නේ එන මොකද්ද? ඒක වචන නාම විශේෂණයක්. ඒ වගේම බහුවචන ක්‍රියාපදයක් කියලා හිතා ගන්නවා ළමයි. මේක අනිවාර්ය නාම විශේෂණයක් කියලා ගන්නෙ නෑ, බහුවචන ක්‍රියාපදයක් කියලා හිතන්නේ නෑ. අපි මේ ඇයි මෙහෙම කරන්නේ? නීට් කියන පදයේ සිංහල තේරුම දන්නේ නැති ළමයෙක්ට හිස්තැන් පුරවන්න ක්‍රමයක් විතරයි මේක. මේක අනිවාර්යෙන් ඒකවචන නාම විශේෂණයක් වෙන්න ඕනෙත් නෑ. අනිවාර්යෙන් බහුවචන ක්‍රියාපදයක් වෙන්න ඕනෙත් නෑ. ඒක හොඳින් මතක තියාගන්න. වීඩියෝ එක මැදින් බලලා එකපාරටම මේ මොකද්ද මේ කියලා දෙන්නේ මේක වැරදිනේ කියලා නම් හිතා ගන්න එපා. සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඕනි. ඒ වගේම ෆස්ට් වීඩියෝ එකත් ඔයාලා බලන්න ඕනි මේක තේරුම් ගන්න නම්. මැදින් බලලා මේ බොරුනේ උගන්වන්නේ කියලා නම් හිතන්න එපා. කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඔන්න දැන්ම කියලා තියෙන්නේ මම. දන්නේ නැති කෙනෙක්ට නීට් කියන්නේ ක්‍රමවත්. ඒක නාම විශේෂණයක් තමයි. බහුවචන ක්‍රියාපදයක් නෙමෙයි ඒක. නමුත් මේක දන්නේ නැති කෙනෙක්ට මේක හිතා ගන්න පුළුවන්. අපි බ්ලැන්ක්ස් පුරවන ක්‍රමය තමයි මේක. දන්නේ නැති කෙනෙක්ට මම මේ උගන්වන්නේ වචන වල සිංහල තේරුම දන්නේ නැති ළමයෙක්ටත් මේක ලකුණු සම්පූර්ණ ගන්න උදව්වක් විදියට. H mending කියන්නේ මොකද්ද? දැක්ක ගමන් ing තියෙන නිසා කරමින් ඉන්න ක්‍රියා පදයක්. හරිනේ. ඒ වගේම තමයි මේක මම කිව්වා ජෙරන්ඩ් එකක් කියලා. ජෙරන්ඩ් එකක් කියන්නේ කරමින් ඉන්න ක්‍රියාපදයේම නාම පදයක් ලෙසට හරවා ගැනීම. ඒක මෙතන කියලා දෙන්නේ නැහැ. කලින් වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනේ 2020 ටෙස්ට් නම්බර් 3 එකේ මම ඒක උගන්වලා තියෙනවා. මේක ක්‍රියා නෙමෙයි නාම විශේෂණයක්. හරිනේ. ඊළඟ එක තමයි shade. මේක මොකද්ද? මේක ඒක වචන නාම විශේෂණයක්. ඒ වගේම හිතා ගන්න පුළුවන් බහුවචන ක්‍රියා පදයක්. soil. මේකත් ඒක වචන නාම විශේෂණයක්, බහුවචන ක්‍රියාපදයක්. plants. ඕකේ. ඔන්න S එකක් තියෙනවා. S එක කියන්නේ බහුවචන නාම පදයක්. නාම විශේෂණ ලෙස ගන්නත් පුළුවන්. ද ඉස්සරහට වෙලා තිබුත් අනිවාර්යෙන් නාම පදයක්. බහුවචන නාම පදයක්. හරි. ඕකේ. ඒක ඇත්තට හිතන්න එපා. බහුවචන නාම පදයක්. ඒ වගේම ඒක වචන ක්‍රියාපදයක්. ඇත්තට මේක වචන ක්‍රියාපදයක් නෙමෙයි. දන්නේ නැති කෙනෙක්ට හිතා ගන්න පුළුවන් මේක ඒක වචන ක්‍රියාපදයක් කියලා. plants කියන්නේ පැලනේ. පැල. My home garden is the best place to spend my leisure time. Okay, දැන් අපි මේක කරන්න යනකොට ඔයාලා මේ වගේ සම්පූර්ණ ලියන්න ඕනේ නැහැ. මේ ඔයාලට කියලා දෙන්න මම ලියපු එකක්. මේ වගේ කොලයක් කරන් එක්සෑම් එකේදී ලියන්න ඕනේ නැහැ. හැබැයි මේක කරලා ප්‍රැක්ටිස් වෙලා ප්‍රශ්නේ ආවම මේක දැක්ක ගමන් ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනි මේ මොන වගේ පදයක්ද? මේ මොන වගේ පදයක්ද කියලා ඔළුවේ ලියා ගන්න ඕනි. කටුවට දා ගන්න පුළුවන් මෙතන. ඔයාලට ඔයන ලියා ගන්න මෙතන ක්‍රියා, මෙතන ඒක වචන නාම විශේෂණයක්, බහුවචන ක්‍රියා පදයක් කියලා එහෙම කෙටිවට ලියා ගන්න පුළුවන්. නමුත් දැක්ක ගමන්
හිතා ගන්න පුළුවන් වෙන විදිහට මේ ක්‍රමය ප්‍රැක්ටිස් කරන්න. දන්නේ නැති ළමයි. හොඳයි. සිංහල තේරුම දන්නේ නැති ළමයි. දන්න ළමයි නම් මේක කරන්න අවශ්‍යතාවය නැහැ. මේ වගේ ප්‍රශ්නයක් ආවම ඔයාලා කරන්න ඕනි පළවෙනි දේ තමයි ළමයිනේ පැහැදිලිව වාක්‍ය අවසන් වෙන තැනින් ඉරි ගහගන්න. බලන්න මෙතන my home garden is the best place to spend my leisure time. ඔන්න එතනින් ඉවරලා තියෙනවා. කෙලින්ම ගහගත්තා. ඔන්න වාක්‍යයක් ඉවරයි කියලා ඉන්ඩිකේට් කරගන්න ඒ වගේ ගහගත්තම හරිම ලේසි. බලන්න ඊළඟ එක ඉවර වෙන තැන it is very but we keep it and today. ඔන්න එතනින් ඉවරලා තියෙනවා. ඔන්න එතනින්ම ගහගත්තා. පැන්සලෙන් ගහගන්න එක්සෑම් එකේදී. මේ වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් ඔයාලට. we all there every Sunday. ඔන්න එතනින් ඉවරයි. Today while my mother is watering the කියලා කමාවක් දාලා තියෙනවා. My father is cleaning the ඔන්න එතනින් ඉවරයි. I have a of roses in the corner and I am digging the for morning manuring. Okay, I can see my brother the broken fence. එතනින් ඉවරයි. Although my grandfather is he enjoys sitting in the of the mango tree and watching the at work. එතනින් ඉවරයි. හරි මෙතනින් ඊළඟ වාක්‍ය ඉවරයි. ඕකේ. දැන් බලන්න මෙතන පළවෙනි එක අපි හදලා තියෙන විදිය බලමු. සාමාන්‍ය අදහසක් ගන්න මේක කියවගෙන ඉමු. My home garden is the best place to spend my leisure time කියලා කියනවා. මගේ garden එක තමයි හොඳම place. මෙන්න the එකකින් place එක නාම පදයක් බවට පත් කරා. place කියන්නේ නාම විශේෂණයක්. best කියන්නේත් නාම විශේෂණයක්. place එක describe කරලා තියෙනවා best එකෙන්. එහෙනම් මේ place කියන එක නාම විශේෂණයක් වෙන නිසා ඒක නාම පදයක් කරගන්න the ඉස්සරහට දාලා තියෙනවා. ක කියන්නේ එකක්. හෝ n හෝ આવුත් එකක් වෙනවා. the આવුත් එක වෙනවා. my home garden is මගේ home garden එක තමයි the best place හොඳම ස්ථානය to spend ඔන්න බලන්න to එකට පස්සේ මේ මොකද spend කියන්නේ ක්‍රියාපදයක්. spend කියන්නේ ගත කරනවා කියන එක ක්‍රියාපදයක්. හොඳට මතක තියාගන්න to එකකින් සම්බන්ධ වෙන්නේ වාක්‍යයක කර්මයට පස්සේ එන හැම එකම බොහෝ විට නිපාතය තමයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේක ක්‍රියාවක් ගත කිරීමට කියලා එනවා. එහෙනම් මේක ප්‍රධාන ක්‍රියාපදේ නෙමෙයි වාක්‍යය. best place එකක් වෙන්නේ මොකටද කියන එකට තමයි to කියලා spend එක එන්නේ. my leisure time. ඔන්න my leisure time spend කරන්න මගේ නිදහස් වේලාව. ඔන්න ඊළඟ වාක්‍ය පටන් ගන්න. it is very ඔන්න it is very මේක ක්‍රියාවක් සහිත වාක්‍යයක්ද? නැහැ. it is very ඒක වෙනවා ගොඩක්. දන්නේ නැති කට්ටිය මෙහෙම හිතා ගන්න. කතෘ කාලය දැක්වීම ඊළඟට මේක දීලා තිනවා but එක කියන්නේ නිපාතයක්. එතනින් අවසන් වෙනවා නම් මෙතෙන්ට එන්නේ මොකක්ද? ඔන්න මම මේකෙදි ක්‍රියාවක් රහිත වාක්‍ය ඔයාලට උගන්වන්න යන්නේ පොඩ්ඩක් බලන්න. ඉංග්‍රීසි වල අකුරු 26යි. ඒ අකුරු වලින් වචන හැදෙනවා එකතු වෙලා අකුරු එකතු වෙලා වචන හැදෙනවා. වචන වලින් වාක්‍ය හැදෙනවා. ඒ වාක්‍ය වර්ග හදන්න නම් වාක්‍ය මොන වගේ වාක්‍යයක්ද කියලා ඉස්සෙල්ලා තීරණය කරලා ඉන්න ඕනේ. ඉතින් වාක්‍ය කොටස් දෙකයි ක්‍රියාවක් සහිත වාක්‍ය සහ ක්‍රියාවක් රහිත වාක්‍ය. ලෝකයේ ඉංග්‍රීසි වල ඕනිම වාක්‍යයක් මේ කොටස් දෙකට අනිවාර්යෙන් වැටෙනවා. එහෙම වැටෙන්නේ නැති එකක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න මම ඕන කෙනෙක්ට අභියෝග කරනවා. මේ දෙකට තමයි ලෝකේ තියෙන ඕනිම වාක්‍යයක් වැටෙන්නේ. ඒ වගේම තමයි ක්‍රියාවක් සහිත වාක්‍ය කොටස් දෙකකට බෙදෙනවා. කරන කෙනා මුලට යෙදෙන වාක්‍ය. කියන්නේ කරන කෙනා ඉස්සරහින් ඉන්න වාක්‍ය. ඒවට කියන්නේ ඇක්ටිව්. මම මේක ටෙන්සස් වල උගන්වන්නේ. ටෙන්සස් තමයි මේ කරන කෙනා මුලට යෙදෙන වාක්‍ය කියන්නේ ටෙන්සස්. කරන කෙනා පිටුපසට හෝ කරන කෙනා වාක්‍ය පේන්නේ නැති වාක්‍යයක් මේ ලෝකේ තියෙනවා. ඒවා පැසිව් වොයිස්. පැසිව් වොයිස් 9ක් තියෙනවා. පැසිව් වොයිස් මම පාඩමක් කරලා තියෙනවා. channel එකේ පාඩම ගිහිල්ලා බලන්න. ඒ වගේම තමයි ක්‍රියාවක් රහිත වාක්‍යයක් පාඩමක් කරලා තියෙනවා මම. නමුත් මෙතන පොඩ්ඩක් මම කියලා දෙන්නම්. ක්‍රියාවක් රහිත වාක්‍ය 9ක් තියෙනවා. ඔන්න ඒක තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. ක්‍රියාවක් රහිත වාක්‍ය. තමයි හොඳට මතක තියාගන්න ක්‍රියාවක් රහිත වාක්‍ය වර්ග 9ක් තියෙනවා. 9ක් කියන්නේ 9ක් ඉගෙන ගන්න ඕනි කියන එක නෙමෙයි. කාල තුනකට බෙදෙනවා මේක. අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය ලෙස. ඕකේ.
එතකොට අතීත කාලයට 3යි, වර්තමාන කාලයට 3යි, අනාගත කාලයට 3යි. හරිනේ? හරි ලේසි. එහෙනම් ඉගෙන ගන්න තියෙන කීයද? 3යි. පළවෙනි 3 ඉගෙන ගත්තාම මේක අතීත කාලයට හරවන්න පුළුවන්. ඒ වගේම මේක ඉගෙන ගත්තාම මේක අනාගත කාලයට හරවන්න පුළුවන්. එහෙනම් 3 වර්ගයයි ඉගෙන ගන්න තියෙන්නේ. ඕකේ. හරි, ඒ තුන මොකක්ද බලමු. ඉස්සෙල්ලාම හඳුන්වා දීමේ වාක්‍ය. යම් කිසි දෙයක් හඳුන්වලා දෙනවා. හඳුන්වලා දෙනවා කියන්නේ මම අසංක ප්‍රියසාද. නම හඳුන්වලා දෙන්න පුළුවන්. මේක පාඩමක් කියලා කියන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනිම දෙයක් කාට හරි හඳුන්වලා දීමේදී තමයි මේ වාක්‍ය වර්ගය එන්නේ. ඕනිම වාක්‍ය වර්ගයක් මේ කොටසකට වැටෙනවා හඳුන්වා දීමේ එකක් නම්. ඒ වගේම තමයි ඔන්න එක. ඒ වගේම තියෙනවා. තියෙනවා දෙකක් තියෙනවා. හඳුන්වා දීමේ වාක්‍ය වර්ග එකයි, තියෙනවා දෙකයි. තියෙනවා කියන්නේ ට තියෙනවා. ඕකේ. ට තියෙනවා කියන්නේ අයිතියක් වань. මට තියෙනවා, ඔයාට තියෙනවා, අපේ රටට තියෙනවා. ඒ වගේ යම් කිසි අයිතියක් ප්‍රකාශ කරනවා නම් කාට හරි අයිතියක් පිළිබඳව ප්‍රකාශ වෙන වාක්‍යයක් නම් ඒකෙන්නේ ට තියෙනවා කියන්නේ. ඒ වගේම තමයි නිකම්ම තියෙනවා. බලන්න. රටක් තියෙනවා, පාඩමක් තියෙනවා, වීඩියෝ එකක් තියෙනවා, ගෙදරක් තියෙනවා, පාරක් තියෙනවා. ඒ වගේ පවතින දෙයක්. එතන කාට හරි අයිතියක් ප්‍රකාශ කරන්නේ නැහැ. පවතින දෙයක්. ඒ නිසා ඒවට කියනවා නිකම්ම තියෙනවා කියලා කියන වාක්‍ය. ඉතින් මේ ට තියෙනවා කියලා කියන්න බලන්න මම කිව්වා වාක්‍යක ක්‍රියාවක් රහිත වාක්‍යයක් සැදෙන රටාව. ක්‍රියාවක් සහිත රහිත වාක්‍යයක් හැදෙන රටාව තමයි ඉස්සෙල්ලාම කතෘ ඉන්න ඕනේ. සබ්ජෙක්ට්. ඊළඟට මොකද? ඊළඟට එන්න ඕනේ අනිවාර්යෙන් මම කියලා දීලා තිනවා ඊළඟට අනිවාර්යෙන් වෙන්නේ කාලය දැක්වීම. කාලය දැක්වීම. ඕකේ. කාලය දැක්වීම. ඒ වගේම ඊළඟට එන්නේ මොකද්ද? කර්මය. ඔබ්ජෙක්ට්. ක්‍රියාවක් සහිත වාක්‍යයක කර්මය අනිවාර්යෙන් එන්න ඕනි කියලා නීතියක් තිබ්බේ නැහැ. නමුත් ක්‍රියාවක් සහිත වාක්‍යවල කර්මය අනිවාර්යයි. නැත්නම් ඒ වාක්‍ය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඕකේ. කාලය දැක්වීම කියන්නේ දන්නවනේ. අතීතද, වර්තමාන කාලද, අනාගත කාලද. එතකොට වර්තමාන කාල වාක්‍ය වර්ග තුන හදාගත්තාම මේ කාලය දැක්වීම වෙනස් කරපුවම අතීත කාල තුනයි, අනාගත කාල තුනයි හදාගන්න පුළුවන්. හරිම ලේසියි. ඔන්න බලමු අපි. දැන් හඳුන්වා දීමේ වාක්‍ය වර්ග බලන්න මම අසංක ප්‍රියසාද. ඔයාව හඳුන්වා දෙන්න. ඔයාගේ නම දාන්න මෙතන මම කියලා කියන්නේ. ප්‍රියසාද. ඕකේ. එතකොට කරන කෙනා කතෘ ගන්න. කතෘ තමයි අයි මම. ඊළඟට දෙවෙනියට අනිවාර්යෙන් කවුද දෙන්න ඕනේ? කාලය දැක්වීමක්. දැන් ඔයාලට තේරෙනවා ඇති කාලය දැක්වීමේ පද තමයි be verbs, do usage, have usage වගේ ඒවා ආවා. දැන් මෙතන කාලය දක්වන්න ගන්නේ මොනවාද? be verbs. am is ඔන්න am is එන්නේ මොකද? මේක වර්තමාන කාලයේ වාක්‍යයක් කියන්නේ. කාලය දැක්වීම. ඔන්න කාලය දක්වා. ඊට පස්සේ දිනනවා අසංක මම දිනනවා ප්‍රියසාද කියලා. ඕකේ. දැන් මම ගුරුවරයෙක්. ගුරුවරයෙක්. මම ගුරුවරයා නෙමෙයි මම ගුරුවරයෙක්. එහෙනම් එකක් කියලා දෙනවා. සිංහල වලත් නාම විශේෂණේ නාම පදයක් බවට පත් කරලා තියෙනවා. එහෙනම් I. බලන්න සිංහල වල දෙකයි තියෙන්නේ. 1 2. මම ගුරුවරයෙක් දෙකයි. නමුත් ඉංග්‍රීසි වල එහෙම බෑ. කාලය දක්වන්න I am. ඕකේ. අංක දෙවෙනියට අනිවාර්යෙන් ඉන්නේ කාලය දැක්වීමක්. I am. ගුරුවරයාට කියන්නේ මොකද? ටීචර්. ගුරු කියලා කියන්නේ මෙතන මේකේ හරි වචනේ සිංහල තේරුම ටීචර් කියන එකේ ගුරු කියන එක. ගුරුවරයෙක් කියලා කියන්නේ එක්කෙනෙක් කියන තමයි මෙතන ඉස්සරහට දාන්න ඕනේ. මම තමයි ගුරුවරයා කියනවා නම් I am the teacher වෙනවා. ගුරුවරයා කියන්නේ මම ගුරුවරයා කියලා කිව්වොත් I am the teacher වෙනවා. ඕකේ. හරි ඊළඟ එක තියෙනවා කියන්නේ මට තියෙනවා පොතක්.
හරිනේ. මට තියෙනවා පොතක්. ඉතින් මෙතනදී කතුරු කවුද? I. මට කියලා කියන්නේ මීනේ. නමුත් මී ගන්න බෑ. හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි වල ප්‍රොනවුන් වල මූලික ස්වරූපය තමයි ඉස්සරහටම තියෙන්නේ. ප්‍රොනවුන් වල ඊළඟ ස්වරූපය තමයි වාක්‍යයේ අවසානයේට තියෙන්නේ. මූලික ස්වරූපය අවසානට යන්නත් බෑ. අනික් ස්වරූපය ඉස්සරහට එන්නත් බෑ. ඕකේ. I තියෙනවා. am ඊසා වලින් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. am ඊසා වල තේරුම් පහක් තියෙනවා. වෙනවා, ඉන්නවා, වේ, ඊ තමයි කියලා. මම මේ පාඩම කරලා තියෙන්නේ සම්පූර්ණ පාඩමක් මගේ channel එකේ. ඒක බලන්න. නමුත් මෙතන මම පොඩි හැඳින්වීමක් විතරයි කරන්නේ. I එන මොකද කාලය දක්වන්න have usage ගන්නවා මෙතන. have කියන්නේ වර්තමාන කාලේ I ට ගැලපෙන කාලය දැක්වීමේ පදේ. එහෙනම් I have පොතක්. පොත නෙමෙයි පොතක්. පොතට කියන්නේ book. books. book කියන්නේ පොත් කියන එක. පොත් කියන්නේ බහුවචන නාම පදේ නෙමෙයි. නාම විශේෂණේ පොත්. එහෙනම් මේක පොතක් කරගන්න book වෙනවා. ඕකේ. I have a book. දැක්කනේ තේරුණානේ. අනිත් එක මොකද්ද? පවතින දෙයක් ප්‍රකාශ කිරීම. පවතින දෙයක් ප්‍රකාශ කරන්න නම් පොතක් තියනවා කියමුකෝ. තමයි මේක තමයි ක්‍රියාවක් රහිත වාක්‍ය වල රස්සනම වාක්‍ය වර්ගය. ඇයි මෙතන කතරු කෙනෙක් නෑ ළමයි. බලන්න පොතක් තියෙනවා. මටද කාට හරිද නෑ අයිතිය ප්‍රකාශ කරලත් නෑ. මේක හඳුන්වලත් නෑ. මේක පාස් පේපර් පොතක් කියලා කිව්වොත් තමයි හඳුන්වා දීමක් වෙන්නේ. මේක පාස් පේපර් පොතක් වගේ කිව්වොත් හඳුන්වා දීමේ වාක්‍ය වලට තමයි යන්නේ. නමුත් බලන්න මෙතන කතරු කෙනෙක් නෑ නේද? දැන් මොකද කරන්නේ? කතරු කෙනෙක් නැත්තම් අපි ගන්නේ කතරු වෙනුවට දෙයා ගන්නවා. දෙයා කියන නිපාතය ගන්නවා. දෙයා කියන්නේ අරෙහි කියන තේරුම. ඕකේ. හරි ඊට පස්සේ අපි කාලය දක්වන්න ඕනේ. කාලය දක්වන්න ගන්නේ මේකේ ගන්නේ be verbs. එහෙනම් පොතක් කියන එකට ගැලපෙන්නේ වර්තමාන කාලේ මොකද්ද? am the is the are the පොතක් එකක් කියන නිසා පොතක් නේ. එහෙනම් මොකද්ද ගන්න? is නේද? ඔන්න දැක්කද? there is කියන්නේ තියනවා කියන එක. there usage එකකින්. අරෙහි is කියන්නේ වේ කියන එක. වේ තමයි ඉන්නවා වෙනවා ඊ කියන්නේ අපි අවසානට ඊ අකුර දාන්න යන්නේ එකත් මේ තේරුම් පහේ ඇතුලේ තියෙනවා ඊස් එක ඇතුලේ am ඊසා වල තේරුම හරිද එතකොට පොත කියන්නේ මොකද්ද book පොත් නාම විශේෂණය මෙතන පොත් කියලා කියවෙන්නේ book fair කිව්වම පොත් ප්‍රදර්ශනය ඒ වගේ book විතරක් ආව පොත් කියලා බහුවචන නාම විශේෂණයක් විදිහට තමයි කියවෙන්නේ මේක පොතක් කියන්නේ there is a book දැන් තේරුණාද? කතරු නිසා තමයි දෙයා දාන්නේ. දෙයත් එක්ක ඊස් එක තුනම මේක තියෙනවා කියන අදහස. අර හේවේ, අර වේ, අර හේවේ, අර හේ වෙයි කියන්නේ තියෙනවා කියන අදහසම තමයි නේද? එහෙනම් there is, there are, there was, there were, there will be කියලා usage එකක් හැදෙනවා. හරිනේ? there is දාන්නේ මෙන්න මේ හේතුව මත ළමයි. ඕකේ. දැන් බලන්න අපේ මෙතන දැන් ආපු ප්‍රශ්නය ටෙස්ට් 3 එකේ ප්‍රශ්නය තමයි ආවේ මම වීඩියෝ එකක් කරන්න නිපාත සම්පූර්ණම තියෙන but කියන එක දැනගන්න. බලන්න. කතරු it is කාලය දැක්වීම very very කියන එක කියන්නේ මොකද්ද? නාම විශේෂණයක්. නාම විශේෂණයක්. එහෙනම් මෙතන මොකක්ද දෙන්න ඕනේ? නාම පදයක්. නමුත් මෙතන හරි n හරි ද හරි දාලත් නෑ. එහෙනම් මෙතෙන්ට බහුවචන නාම විශේෂණයක් එන්නත් පුළුවන්. නාම පදයක් එන්නත් පුළුවන්. ඒක වචන නාම විශේෂණයක් වෙන්නත් පුළුවන්. හරි බලන්න මෙතන it is very කියලා තියෙනවා. very කියලා. මෙතන but එකෙන් නමුත් කියලා ඊළඟ එක පටන් ගෙන තියෙනවා ඊළඟ වාක්‍යෙ නේද? but කියලා වාක්‍යයට සම්බන්ධ කරලා තියෙනවා ඊළඟ වාක්‍යය. එහෙනම් මෙතනින් මේ මෙන්න මේ වගේ හැඳින්වීමේ වාක්‍යයක් හැදිලා ඉවර වෙන්න ඕනේ. it is very මොනා හරිලු. හරිද? දැන් බලන්න මෙතෙන්ට it is පොතක් කියනවා නම් අපි මොකද? I am a teacher කියලා කිව්වා. හරිද? එතකොට හරි n හරි ද හරි අපිට ආවා. නමුත් බලන්න මෙතන it is very කියලා මොකක්ද ඇවිල්ලා තියෙනවද? මෙතන නෑ හරි n හරි ද හරි මොකක්වත් ඇවිල්ලා නැහැ. එහෙනම් මෙතෙන්ට එන්නේ එක්කෝ දැන්ටමත් නාම පදයක් බවට පත් කරලා තියෙන නාම විශේෂණයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නාම පදයක්. හොඳේ. නාම පද දිනවද ඉංග්‍රීසි වල? නැහැ. නාම පද නැහැ ඉංග්‍රීසි වල. ඉතින් මෙතෙන්ට එන්න ඕනේ අනිවාර්යයෙන් s එකකින් දැනටමත් නාම පදයක් බහුවචන ලෙස පත් කරලා තියෙන එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙලින්ම නාම විශේෂණයක් වෙන්නත් පුළුවන්. මොකද්ද? it is very beautiful. බලන්න මේ it is කියන්නේ it කියන එකේ තේරුම ඒකනේ. එහෙනම් it is very beautiful කියන්නේ වෙන මොකක් හරි තමයි හඳුන්වන්නේ. it is very beautiful it is very කියලා ඇවිල්ලා වෙන එකක්. ඒක කියන්නේ කලින්
කලින් කියපු දෙයක් ගැන තමයි මේ හඳුන්වන්නේ. ඒ නිසා මේක හඳුන්වන වර්ගයේ වාක්‍යයක්නේ. very කියන්නේ නාම විශේෂණයක්. එහෙනම් මෙතෙන්ට නාම විශේෂණයක් තමයි එන්නේ. මෙතෙන්ට වෙන මෙතන it එක වෙනකොට book ආව කියන්නකෝ. පොත is very කියන්නේ ගොඩක් කියන්නේ. පොත ගොඩක් වෙයි මොනවාද? මෙතෙන්ට නාමපදයක් කියන්න පුළුවන්ද? පොත තමයි ගොඩක් පෑනක් කියලා කියන්න පුළුවන්ද? නෑනේ. ලස්සනක් දැන් මෙතන කියලා මෙතන දාමුකෝ. very beautiful කියලා දාමුකෝ. beautiful. මෙතන දැම්මොත් ගොඩක් ලස්සනක් කියලා හැදෙන්නේ නේද? ගොඩක් ලස්සනයි කියලානේ කියන්න ඕනේ. එහෙනම් ගොඩක් ලස්සන ඒක වේ ගොඩක් ලස්සන කියලා එහෙම කරන්න බෑ. ලස්සනයි කියලා කියන්න ඕනේ. එහෙනම් ලස්සන ඒක ගොඩක් ලස්සනයි කියනද කියලා ලස්සනක් කියලා කියනවා ඒ දැම්මොත්. ඒ නිසා and මෙතෙන්ට එන්නේ very කියන එකට it is very මොකද්ද? එතන නාම විශේෂණයක් කියන්නේ. මොකද්ද උත්තරය ඇවිල්ලා තියෙන්නේ? small කියලා. පොඩි. small આવොත් මේක තමයි නාම පද වලටපත් කරන්නේ මේ ඉස්සරහින් තියෙන හරි අන් හරි ද හරි වලින්. පොඩියක් වෙනවනේ. පොඩි small කියන්නේ ගොඩක් පොඩි කියන එක. පොඩි ගොඩක් පොඩි. පොඩියක් වෙනවා නැත්නම් පොඩියක් වෙනවා දැම්මොත් මෙතෙන්ට. ඒ නිසා මෙතන දෙකම නාම විශේෂණ විදිහට තමයි තියෙන්නේ. අපි යමු. we keep it ඔන්න. අපි තබනවා. මං කිව්වා කරන කෙනා ඊළඟට එන්නේ මොකද්ද? කාලය දැක්වීම. keep කියන්නේ ක්‍රියාව. ඔන්න කාලය හැංගිලා තියෙන්නේ කොහෙද මෙතන? keep එක ASCII. we do කියන එක කරනවා කියන අදහස හැංගිලා තියෙනවා නේද මේ තබනවා කියන එක. තබනවා කියන්නේ කරනවා කියන අදහස මේ ක්‍රියාවක්. තබනවා කියන්නේ ක්‍රියාවක්. ක්‍රියාවක් නම් එක කරනවා කියන අදහස අනිවාර්යෙන් තියෙන්න ඕනි. මේ keep එක ඇතුලේ do කියන එක හැංගිලා තියෙනවා ඉස්සරහින්. එහෙනම් we do keep කියන්නේ. එහෙනම් කාලය දැක්වීම මෙතන do එක ඇතුලේ හැංගිලා තියෙනවා. it ඒක NTD ඔන්න බලන්න ඕනම තැනක ළමයි and එක ආවොත් වාක්‍යයක and එක තිබ්බොත් ඒ and එක ගැලපෙන්නේ මොකටද කියලා බලන්න. and එක v එකටද ගැලපෙන්නේ නැහැ. අපේ සහ කියලා නෙමෙයි. තබනවා සහ නෙමෙයි. it එකක් නෙමෙයි. NTD. එහෙනම් මේ and එක ගැලපෙන්නේ අපි ඒක තබනවා. and එක ගැලපෙන්නේ මෙන්න මේකට නේද? මෙතන තියෙන එකට. මෙතන තියෙන එකට. එහෙනම් and එකට පිටිපස්සේ තියෙන එක අනිවාර්යෙන් මේ and එක ගැලපෙන එකට සමාන වෙන්න ඕනේ. හරිද? and එක ගැලපෙන වාක්‍ය මේ වචනය v නම් v ට ගැලපෙන එකක් තමයි මේ පිටිපස්සේ තියෙන්නේ. නැහැනේ. and එක ගැලපෙන්නේ v ට නෙමෙයි. තබනවා කියන එකටත් නෙමෙයි and එක ගැලපිලා තියෙන්නේ. it එකටත් නෙමෙයි and එක ගැලපිලා තියෙන්නේ. and එක ගැලපිලා තියෙන්නේ and එකට කලින් තියෙන පදයට. NTD TD වගේ වචනයක් තමයි මෙතෙන්ටත් එන්න ඕනේ. එහෙනම් මේක හරි අන් හරි ද හරි දාලා නාම පදයක් කරලා නැහැ. එහෙනම් මෙතෙන්ට නාම විශේෂණයක් එන්න ඕනේ. බලමු ගැලපෙන එක. TD බලන්න. feeble එන්න පුළුවන්ද? පුළුවන් නේ. හිතා ගන්න. එහෙනම් දන්නේ නැත්නම් මේක skip කරලා යන්න පස්සේ බලමු. pond එන්න පුළුවන්, work එන්න පුළුවන්, bed එන්න පුළුවන්. neat නේද? TD neat and අපි එක තබනවා neat and TD. ඔන්න neat උත්තරේ. මෙතෙන්ට එන්නේ G අකුර. okay. හරි. ඊළඟට පටන් ගන්නේ දන්නේ නැති කෙනෙක් නම් මේක ස්කිප් කරලා යන්න. නැත්තම් මේකට ගැලපෙන එකක් දාගන්න. පස්සේ මේවත් එක බලද්දි මාරු කරලා දාගමු දන්නේ නැති කෙනෙක් නම්. ඕකේ. we all කියන්නේ අපි හැමෝම. we all අපි හැමෝම. මේක තමයි කරන කෙනා. අපි හැමෝම. අපි we කියන්නේ අපි all කියන්නේ හැම. අපි හැමෝම තමයි කරන කෙනා. එහෙනම් වාක්‍යයක ඊළඟට එන්න ඕනේ මොකද්ද? they are every Sunday. වාක්‍යයක් අවසානයේට මෙන්න පුළුවන් කියලා කිව්වම මම කාලය දැක්වීමක්. ඒ කියන්නේ නිශ්චිත කාලය දැක්වීමක්. මොන කාලයේ කොයි වෙලාවේද කොයි දවසේද කියලා වගේ තමයි එහෙම එන්නේ. අවසානටම තමයි කාලය දැක්වීම මෙතන ඉලක්ක. මෙතන කාලය දක්වන්නේ කරන කෙනාට පස්සේ කාලය දක්වන්නේ ඒක මොන කාලයේද? වර්තමාන කාලයේද අතීත කාලයේද අනාගත කාලයේද කියලා තමයි මෙතන දක්වන්නේ. ඉතින් බලන්න මෙතන කාලය දැක්වුවොත් මෙතන කාලය දැක්වීමේ පදයට පස්සේ ක්‍රියාවක් තියෙන්න එපා. අනිවාර්යෙන් ක්‍රියාවක් තියෙන්න ඕනේ. එහෙනම් මෙතන හිස්තනයි තියෙන්නේ. එක හිස්තනයි. every Sunday we all එහි දෙයා කියන්නේ එහි අරහෙ එහි කියනවා වගේ දෙයක්. we all අපි හැමෝම. එහෙනම් කාලය දැක්වීම ක්‍රියාව දෙකක් දාන්න බෑ. එහෙනම් කාලය දැක්වීමයි ක්‍රියාවයි එකට තියෙන ක්‍රියාවක් තමයි මෙතෙන්ට එන්න ඕනේ. බලන්න ක්‍රියාවක් මෙතෙන්ට එන්න ඕනේ. we all කියන්නේ කරන කෙනා බහුවචනයි. ඒ නිසා බහුවචන ක්‍රියාපදයක් එන්න ඕනේ ගැලපෙන ලෙස. බහුවචන ක්‍රියාපදයක් ලෙස අපි හිතුවා ඒක බලන්න. work එක බහුවචන ක්‍රියාපදයක්.
බහුවචන ක්‍රියාපදයක් ලෙස ගත්තේ මොනවාද? දන්නේ නැති කට්ටිය ගොඩක් ගත්තා. බලන්න මෙතන we all there every Sunday. නම් ක්‍රියාපදයක් තමයි මෙතෙන්ට එන්න ඕනේ. පොඩ්ඩක් දන්නේ නැති කට්ටිය හිතා ගන්න මෙතෙන්ට. දැන් ක්‍රියාවක් ලෙස ආවනේ. ගොඩක් ඒවා මෙතෙන්ට එන්න පුළුවන් කියලා. නමුත් මෙතන හරිම උත්තරේ work. ගැලපෙන එක බලන්න. මේ අපි ඔක්කොම මෙතන මොනවද කරන්නේ? they are every Sunday හැමදාම ඉරිදා මේ මොනවද කරන්නේ? වැඩ කරනවනේ. එහෙනම් work කියන එක හැමෝම වගේ දන්නවා. work තමයි මෙතෙන්ට උත්තරේ මොකද? C. Hi. Today මෙතන මෙන්න බලන්න මෙතන ක්‍රමාවක් අනිවාර්යෙන් තියෙනවා. මෙතන දාලා නැහැ ක්‍රමාව. මෙතන ක්‍රමාවක් තියෙනවා. Today while my mother is watering බලන්න මෙතන විතදී while කියන්නේ විතදී WH form පුළුවන් වෙන්න ඕනේ. මගේ අම්මා ඔන්න mother කියන්නේ නාම පදයක්ද නාම විශේෂණයක්ද? නාම විශේෂණයක්. මව් කියලා කියවෙන්නේ තනියෙන් තිබ්බොත් mother කියන එක. ඉතින් අයිතිය ප්‍රකාශ කරන පදයක් ආපු ගමන් ඉස්සරහට ඒක නාම පදයක් බවට පත් වෙනවා මම කියලා දීලා තියෙනවා. my mother කියන්නේ මගේ අම්මා. is ඔන්න කාලය දක්වවා වෙන කර ඉන්නවා කියන එකේ. watering ඔන්න is එක આવොත් අනිවාර්යෙන් ing form එකකින් ක්‍රියාපදේ එන්න ඕනි active නම්. the එක දාලා තියෙනවා. the දාන්නේ ඇයි? the දාන්නේ නාම විශේෂණයක් නාම පදයක් බවට පත් කර ගැනීමට නේද? එහෙනම් while my mother is watering the watering කියන්නේ වතුර හා සම්බන්ධ දෙයක් නේ. මොන දැන් දන්නේ නැති කට්ටියට වතුර හා සම්බන්ධ දෙයක්. බලන්න අම්මා කියන්නේ ගැහණු කෙනෙක් නේ. watering මොනවාද? watering ලු. ඒ කියන්නේ එයා දාන වතුර දාන නේද? එහෙනම් watering කියන්නේ වතුර දමමින් කියන එක දන්නේ නැති කෙනෙක්ට මම කියන්නේ. වතුර දමමින් ලු the මොනට හරි. බලන්න උත්තරේ. මෙතෙන් the එන නිසා මෙතෙන්ට අනිවාර්යයෙන් මොකක්ද දෙන්නේ? නාම විශේෂණය. නාම විශේෂණ විදියට ලියාගත්ත ඒවායි බලන්න. feeble දාන්න පුළුවන්ද? බෑ. pond දාන්න බෑ. pond එක එන්නත් පුළුවන්. pond එකට වතුර දානවද? නෑ. වතුර දාන්නේ මොනවද? මොන හරි ගොඩකට නේද? එකකටද දාන්නේ නෑ ගොඩකට. එහෙනම් the එකකින් පස්සේ මොකක්ද දෙන්නේ? plants නේද? k. plants වලට. කමාව දාලා තියෙනවා සහ කියනවා. ඒ කියන්නේ මේ දෙකම එකතු වෙලා යන වාක්‍යයක්. my father කියන එකෙන් මගේ father කියලා වෙනවා. is cleaning. is එකට පස්සේ ing එන ඔන්න ඇවිල්ලා තිනවා. the අන්න තාත්තා මොකක් හරි ක්ලීන් කරනවලු. තාත්තා මෙයා ක්ලීනින් කරමින්ලු. මෙයා මොනක් කරමින් නෙමෙයි ඉන්නේ. මොනාරි කරමින් ඉන්නවා කෝටු කැලි දෙකක් අරගෙන. father is cleaning the ඔන්න මේක ක්ලීන් කරනවලු. අනේ my father විදියට ගන්න පුළුවන් මෙතන කවුද? බලන්න පිරිමි තුන් දෙනෙක් ඉන්නවා. father කියන මෙයා සීයා විදියට එන්න පුළුවන්. කරමින්ලු ඉන්නේ. මොකක් හරි කරමින්ලු ඉන්නේ. මෙතන මෙයා තාත්තා විදියට ගන්න මේ තරමක් සාමාන්‍යයෙන් දැන් ඉන්නේ තාත්තනේ. තාත්තා මෙයා. එහෙනම් තාත්තා is cleaning father is cleaning the මොකද්ද? මේකලු ක්ලීන් කරන්නේ. මේක ගැන දන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතෙන්ට එන්නේ මොකද්ද? the එකට පස්සේ ඒක වචන මේක එකක්නේ ක්ලීන් කර ඉන්නේ. එහෙනම් මෙතෙන්ට මොකක්ද ඉන්නේ? pond නේද? ඔව් මේක pond එක. දැන් නැති කට්ටිය දැන් මෙතන දාගන්න ඕනි ඒක වචන නාම විශේෂණයක් මෙතෙන්ට දාගන්න ඕනි. ගැළපෙන එකක් මෙතෙන්ට එන්න පුළුවන් කියලා දාගන්න ඕනි. ඕකේ. දාගන්නේ මෙහෙමයි. කටු වැඩ කොලයක් අරගෙන මෙතෙන්ට එන්න පුළුවන් මේක කියලා දාගන්න මේ පද ටික එන්න පුළුවන් කියලා දාගන්න ඕනි. දාගෙන ඒකට දාගෙන හරි මේවට උත්තර පුරවනකොට මේවට එන්න පුළුවන් ඒවා හරියටම දාගත්තාම මෙතන මේ අංක වෙනුවෙන් පුරවගත්ත ඒවා කපන්න ඕනි ගන්න ඒවා. එතකොට ඉතුරු වෙනවා හරියට. එහෙම කරමු. හරි. මෙතන මොකද pond නේද? pond. ඔන්න I have ඔන්න තියෙනවා මට තියෙනවා. එන අයිතිය ප්‍රකාශ කිරීමේ වාක්‍යයක් නේ. I have මට තියෙනවා. I have එකක්ලු. ඔන්න ඒක වචන වෙන නාම විශේෂණයක්. ඒක වචන නාම විශේෂණයක්. බලන්න මට තියෙනවා මොකද්ද ගැලපෙන්නේ? of roses බලන්න මෙතන I have a ඊළඟ of roses in the corner roses in the corner මොන හරි roses of roses rose සහිත
රෝස් තියෙන මොකක් හරි තියෙනවා. රෝස් තියෙන එක මොකද්ද මෙතන? පාත්‍යයක් නේ. පාත්‍යයට අපි කියන්නේ මොකද්ද? බෙඩ් කියලානේ. දන්නේ නැති කට්ටිය නාම විශේෂණයක් මෙතනට එන්න ඕන කියලා තියාගෙන යන්න. bed e and I am digging the එකට පස්සේ මොකක්ද දෙන්නේ? ඒත් නාම පදයක් කරමින් ඉන්න එකක්. නාම විශේෂණයක් මෙතනට එන්න. for manuring මෙයා මොනවද කරන්නේ? මේ මුල්ලුවකින් පොළොවට කොටනවා නේද? එතකොට digging කියන්නේ හාරනවා කියන එක. I am harming මම harming ඉන්නවාද මොනවාද? හාරන්නේ මොනවාද? plants දහරන්නේ shade mending neat family bed එක හරනවද work හරනවද pond එක හරනවද නේ people හරනවද මොනවාද? soil කියන්නේ උත්තරේ J. හරි. I can see my brother මගේ brother එහෙනම් brother වෙන්නේ මෙයා. උඩම ඉන්න කෙනා brother වෙන්නේ මෙයා. I can see my brother බලන්න ඊළඟට I can see my brother මට පුළුවන් දකින්න මගේ සහෝදරයා කරන කෙනා ඉන්නවා. ඊළඟට කරන දෙයක් ගැන කියන්නේ මගේ කරන කෙනා ඉන්න. ඊළඟට කාලය දැක්වීමට පස්සේ ක්‍රියාපදය the broken fence මොකද්ද හදන්නේ? the broken fence මොකක් හරි හදනවලු. බලන්න මේ වාක්‍ය හරිම වැදගත් එකක්. I can see my brother මට දකින්න පුළුවන්. can කියන්නේ කාලය දැක්වීමක්. වර්තමාන කාලය, අතීත කාලය could, අනාගත කාලය can be. එහෙනම් මේකත් කාලය දැක්වීමේ පදයක්. I can see ඒ කියන්නේ can එකට පස්සේ අනිවාර්යෙන් එන්නේ බහුවචන ස්වරූපයේ ක්‍රියාපදයක්. I can see my brother. මෙතන ආයි කාලය දැක්වීමක් තියෙනවද? නැහැ. මෙතන තමයි කාලය දැක්වීම. මෙයා තමයි ක්‍රියාව කරන්නේ. එයා දකින්නවලු මගේ සහෝදරයා මොකක් හරි හදනවලු. මෙතෙන්ට එන්නේ මොකක්ද එහෙනම්? ම කියන ක්‍රියාපදයක් තමයි මෙතෙන්ට එන්නේ. සෑදීම. හරිද? එහෙනම් ing ස්වරූපයෙන් ඉවර වෙන ජරණ්ඩයක් විදියට එන ක්‍රියාපදයක් කොතනද තියෙන්නේ බලන්න. h එක. ඒක තේරෙන්නේ නැහැ වගේ නේද? මම පොඩ්ඩක් කියලා දෙන්නම්. can see my brother the broken fence. okay fence කියන්නේ වැට හඳුන්වලා තිනවා broken කියන එකෙන් කැඩුණු කියන එකෙන් හඳුන්වලා තිනවා. එහෙනම් මේක නාම විශේෂණයක්. මේකත් fence කියන්නේ වැට නාම විශේෂණයක්. එහෙනම් මේක තමයි නාම පදයක් බවට පත් කරලා තින්නේ the කියලා. වැට කළා. වැටවල් කියන එක වැට කරලා the වැට දැම්මොත් මෙතන වැටක් වෙනවා. කැඩිච්ච වැටක් වෙනවා. කැඩිච්ච වැට කරන්න තමයි the දාලා තින්නේ. හරිනේ? ඒක තේරෙනවනේ. දැන් මම ඔයාලට කිව්වා වාක්‍යයක ක්‍රියාවක් සහිත වාක්‍යයක බලන්න මෙතන ක්‍රියාව නේද දකින්නවා. ක්‍රියාව. එහෙනම් ක්‍රියාවක් ජනිත වෙන්න නම් කරන කෙනෙක් ඉන්න ඕනේ. එහෙනම් කරන කෙනා කවුද? මම. අංක 1 කරන කෙනා අංක 3 තමයි ක්‍රියාව වාක්‍යයක. දෙක මොකක්ද? අනිවාර්යෙන් කාලය දැක්වීමක්. කාලය දක්වන්න ඔයාලා හිතන් ඉන්නේ am is do usage එක, have usage එක, their usage එක තමයි එන්නේ කියලා. නමුත් modal verb ඔක්කොමත් කාලය දැක්වීමේ පද විදිහට එනවා. can කියන්නේ කාලය දැක්වීමක්. පුළුවන් කියන එකකින් කාලය දැක්වීම. can කියන්නේ වර්තමාන කාලේ කාලය දක්වීම. පුළුවන් වුණා කියන්නේ could අතීත කාලය. පුළුවන් වේවි can be. හරිද? නැත්නම් could be කියලා ගන්න පුළුවන් සමහරලාට. එතන කෙලින්ම එන්න ඕනි. පිළිවෙලට එන්න ඕනි ටික ඇවිල්ලාද? ඔව්නේ. I can see. කරන කෙනා කාලය දැක්වීම ක්‍රියාව ඇවිල්ලා. මේකෙන් පස්සේ එනේවා අනිවාර්යෙන් පිළිවෙලක් නැත. ඕකේ. එහෙනම් my brother මගේ සහෝදරයා කැඩුණු වැටනේ. දෙයකින් තමයි වැට කරේ. ඒක දැම්මොත් වැටක් වෙනවා. broken fence කියලා විතරක් තිබ්බොත් කැඩුණු වැටවල් කියලා කියන්නේ fence. වැටවල් කියන්නේ බහුවචන නම් පදේ නෙමෙයි. නමුත් මෙතන නාම විශේෂණ විදිහට තමයි සිංහලෙන් තේරෙන්නේ. ඒක දාලා කැඩුණු වැට කියලා හැදුවා. හරිනේ. මෙතන දාලා කියන්නේ මට පේනවා මගේ සහෝදරයා
කැඩුණු වැට සාධන එක නේද? සාධන දෙයනේ. සාධන එක. නැත්තම් හදන එක. නැත්තම් මේ දෙකටම කෙලින් මොකද්ද ගන්න පුළුවන්? සෑදීම නේද? සෑදීම. එතකොට හරිනේ තේරෙනවනේ සෑදීම ගන්න. මෙතන වෙන ක්‍රියාපදයක් එන්න පුළුවන්ද? හදනවද? මට පේනවා මගේ සහෝදරයා හදනවා කැඩුණු වැට. හරිද? සහෝදරයාගේ කැඩුණු වැට සෑදීම. සහෝදරයා කැඩුණු වැට සෑදීම තමයි පේන්නේ. හදනවා. අපි සිංහලෙන් කුවට හදනවා පේනවා කිව්වට ඉංග්‍රීසි වල මේ ක්‍රමයට තමයි එන්නේ. මගේ සහෝදරයා කැඩුණු වැට සෑදීම සහෝදරයා කැඩුණු වැට සෑදීම තමයි මට පේන්නේ. එහෙනම් සෑදීම කියලා අපි ඉංග්‍රීසි වලින් ක්‍රියාපදේ හදාගන්නේ කොහොමද? ing වලින් නේද? ජෙරන්ඩයක් විදියට කරමින් ඉන්න එකක් නාම පදයක් විදියට ගත්තාම ඒක ක්‍රියාපදයක් වෙනවා. දැන් මෙතන බලන්න මෙතන මෙතෙන්ට එන්න පුළුවන් ද ක්‍රියාපදයක්? බෑනේ. ක්‍රියාපදයක් එනවා නම් මෙතෙන්ට මොකක්ද අනිවාර්යෙන් එන්න ඕනි? මෙතෙන්ට ක්‍රියාපදයක් එනවා නම් මේ හිස්තැනට ක්‍රියාපදයක් එනවා නම් ළමයි ක්‍රියාපදයට ඉස්සරහින් අනිවාර්යෙන් තියෙන්න ඕනි කාලය දැක්වීමේ පදයක්. බලන්න මෙතන කාලය දැක්වීමේ පදයක් තියෙනවද? නැහැ. මේක වාක්‍යයක් යන ක්‍රමය නෙමෙයි වාක්‍යයක් පිටිපස්සෙන් වාක්‍යයකට සම්බන්ධ කරපු කෑලි. එහෙනම් සම්බන්ධ කරන කෑලි සාමාන්‍ය ක්‍රියාපදයක් එක්ක එන්න බෑ. එහෙනම් නාම පදයක් ලෙස ගත හැකි ක්‍රියාපද නේද එන්න ඕනි. නේද? ක්‍රියාපදයක් නෝමල් ක්‍රියාපදයක් මෙතනට ගත්තොත් අනිවාර්යෙන් ඉස්සරහට කාලය දැක්වීමේ පදයක් එන්න ඕනේ මෙතන වාක්‍යයක් හැදෙන්න. නමුත් මේ වාක්‍ය හැදිච්ච වාක්‍යයට කෑලි එකතු කිරීමක් තමයි මේ කරන්නේ. my brother කියලා එකතු කරලා තියෙනවා. හිස්තනක් දීලා එකතු කරන්න කියලා තියෙනවා. the broken friends කියලා තියෙනවා. ඉතින් මේක නාම පදයක් බවට පත් කර හැකි ක්‍රියාපදයක් මොකද්ද තියෙන්නේ? ing නේ. ing තියෙන ක්‍රියාපදේ මොකද්ද මෙතන? mending නේද? අනිවාර්යෙන් mending. ඔන්න උත්තරේ හරියටම හරියයි. mending. h හරි. ඊළඟට although my grandfather is very ඔන්න although ඇයි මේ වාක්‍යයක් ඉස්සරහට මේවා ඉන්නේ වාක්‍ය සම්පූර්ණයෙන් වෙනස් කරන්න. although කියන්නේ වුණත් කියන එක. වුණත් මගේ සීයා is very බලන්න වාක්‍යයක ඉස්ලාමෙන් ඕනි කරන කෙනා මේ වාක්‍ය වෙනස් කරන්න ඕනි නිසා තමයි although ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දෙවෙනියට එන්නේ අනිවාර්යෙන් කාලය දැක්වීමක් is very මෙතන very කියලා. දැන් මේක අපි ගත්තේ ක්‍රියාවක් සහිත වාක්‍යයක් කියලා හිතලානේ. නමුත් මේක ක්‍රියාවක් සහිත වාක්‍යයක් නෙමෙයි. මේක හඳුන්වා දීමේ වාක්‍යයක්. උනත් මගේ සීයා මොන කාලය දැක්වීමට is ගාලා දෙනවා. very ගොඩක් මොනවාද? එයාගේ ගතියක් කියන්නේ. එයා උනත් මොනවාද? ගොඩක් උනත්ලු මොනවාද? feeble pond work bed family උනත් වෙන්න පුළුවන්ද? need උනත් වෙන්න පුළුවන්. need කියන පදේ ගන්න පුළුවන්. නමුත් මේක බල need එක අපි ගත්තා. mending shade soil plants. ළමයි ඔතනදිත් මම අලුත් දෙයක් කියලා දෙන්නම් වචනයක් හැදෙනකොට තේරුම් ගන්න ක්‍රමයක්. බලන්නකෝ මෙතන feeble මේක කැඩිලා හැදිලා තියෙන්නේ able කියන එක මොකක් හෝ හැකියාවක් ගතියක් වගේ වචන වල තමයි මේ able කැලල වගේ able කියන කැලල කියවෙන්නේ නේද? දැන් stop බලන්න. stop එකට able එක එකතු වුණාම මොකක්ද වෙන්නේ? stoppable වෙනවා. stoppable නැවැත්තිය හැකි. හරිද? එහෙනම් මේකත් එයාගේ ගතියක් feeble එක. හරිද? feeble කියන්නේ ගතියක් අනිවාර්යයෙන්. එහෙනම් මම මේක දැන් තේරුම කියන්නේ නැහැ. තේරුම කියපු ගමන් ඔයාලට තේරෙනවනේ. මේක හදාගන්න විදිය තමයි කියන්නේ. බලන්න දැන් disable කියලා කිව්වම මොකද්ද? disable කියන්නේ මොකද්ද? එහෙනම් නොහැකියාවනේ. dis කියන්නේ no. able කියන්නේ හැකියාව. නොහැකි disable කියන්නේ able වෙන්න බෑ. කෙලින් නොහැකි. නොහැකියා සහිත කියන්නේ. හරිද? බ කියන එකෙන් දැන් බලන්න ඔයාලට හිතෙන්න පුළුවන් දැන් table උත් එන්න පුළුවන්. table හරිද? table බලන්න මේක මෙතනත් able එකක් නේ. හැකි. මොන හරි කරන්න පුළුවන් දෙයක්ලු. ඒකෙන් හැකියාවක් සහිතනේ. හැකියාවක් ගතිය. table කියන්නේ මොකද්ද? පාවිච්චියට ගත හැකි දෙයක් නේද? මොකක් හරි කරන්න හරි මොකට හරි ගන්න පුළුවන් දෙයක් නේ. able හැකියාවක් සහිත.
තැබීමේ හැකියාවක් සහිත කෙනෙක්ට ටේබල් කියලා හැදිලා තියෙන්නේ. අන්න ඒ වගේ ද ෆීබල් කියන්නේ මෙතන ගතියක් පෙන්වන්නේ. එහෙනම් බියුටිෆුල් කියන එක වගේ යම් දෙයක ලක්ෂණයක් පෙන්වුම් කරන්න තමයි මේ ඒබල් කියන වගේ කෑලි එකතු වෙන්නේ වාක්‍යයක වචනයකට. හරිනේ. ඒක ඔළුවේ තියාගෙන පොඩ්ඩක් යමු දැන් මෙතන හදන්න. එහෙනම් මේකට මොකද උත්තරේ? ෆීබල් නේද? ඔව්. ඔව් feeble A. Okay. වුණත් මගේ father is feeble. හොඳේ. He enjoys sitting in the sitting කරමින් enjoys. ඔන්න මෙතනත් sitting තියෙනවා. He enjoys. ඔන්න බලන්න මෙතන කවුද? මෙතන කරන කෙනා කවුද? He. ඔහු. පටන්ගෙන තියෙන්නේ. ඔහු. ක්‍රියා ඊළඟට එන්න ඕනේ කාලය දැක්වීම මෙතෙන්ට එන්න ඕනේ. අනිවාර්යෙන් කාලය දැක්වීමක්. කාලය දැක්වීමක් නැත්නම් ක්‍රියාව ඇතුලේ කාලය දැක්වීම හැංගිලා තියෙනවා. බලන්න මෙතන කරන කෙනා ඒක වචනයි. ඒ නිසා මේක ඇතුලේ හැංගිලා ඉන්න ඕනේ. කවුද? කරන කෙනාට අනුව එන කාලය දැක්වීමේ පදය. දැන් අපි we කියලා આવොත් am is ආවල දාන්නේ we are නේ. she આવොත් she is. ඒ වගේම do usage වල කරන කෙනා එක වචන නම් කාලය දැක්වීම එන්නේ මොකෙන්ද? do එකෙන්ද does එකෙන්ද? does එකෙන්. does එක වචන. he does enjoy කියන එක does එක මේක ඇතුලේ හැංගිලා enjoys වෙලා s එක එන්නේ ඒකයි කරන කෙනාට පිටිපස්සෙන්. මේක තමයි ලස්සනම grammar එක ඉංග්‍රීසි වල තියෙන. he enjoys sitting. මෙතන බලන්න ඔන්න මෙතනත් ලස්සන grammar එකක් තියෙනවා. මොකද sitting. මෙතනත් ක්‍රියාපදයක්. මෙතනත් ing ක්‍රියාපදයක්. ඒක මාර වැඩන්නේ. I ක්‍රියාපදයක් තියෙනවා නම් මෙතන මොකක්ද එන්නේ? ing ස්වරූපයෙන් ක්‍රියාපදයක් එනවා අනිවාර්යෙන් මෙතන ඉස්සරහින් am is was කියන will be කියන be verb එකක් අනිවාර්යෙන් එන්න ඕන. නමුත් මෙතන ing ස්වරූපයෙන් තියෙන. ඔයාලා දන්නවා ing ස්වරූපයෙන් එනවා නම් ඒක නාම විශේෂණයක් විදිහට එනවා. සිටගෙන සිටීම. සිටගෙන සිටීම. he enjoys සිටගෙන සිටීම මෙතන හරි නාම විශේෂණයක්. හොඳේ. හරි යන්න හරි ද හරි දැම්මම තමයි මේක සිටගෙන සිටීමක් සිටගෙන සිටීම වෙන්නේ. he enjoys sitting. ඔහු කැමති ඉඳගෙන සිටීම් වලට in the මත the එකට පස්සේ අනිවාර්යෙන් එන්නේ මොකද නාම විශේෂණය. ඇයි? the එකෙන් නාම විශේෂණය නාම පදයක් කරනවා. මොකේ හරි sitting කියන්නේ ඉඳගෙන සිටීමනේ. in the මේ ළමයි ක්‍රියාපදවල සාමාන්‍ය ක්‍රියාපද ගැන සිංහල තේරුම ඔයා දන්නවා නම් මේවා පුරවන්න ගොඩක් ලේසි. in the මොකේද? ඉඳගෙන ඉන්නේ. සීයා ඉඳගෙන ඉන්නේ කොහෙද බලන්න. බංකුවක නේද? බංකුවක. බංකුවකට කියන වචනයක් වද බලන්න කියා එකක් හරි මොකක් හරි තියෙනවද කියලා? නෑනේ. එහෙම නෑනේ. එහෙම එන අප පොඩ්ඩක් කියමු බලන්න මේක. the of කියන්නේ වල කියන එක. the mango tree. ඔන්න mango tree එක හඳුන්වලා නාම විශේෂණයේ නාම පදයක් කරලා the mango tree and mango tree. of mango tree. අඹ ගහේ in the කියන්නේ sitting in the තුලලු අඹ ගහේ මොකක් හරි තමයි ඉඳගෙන ඉන්නේ. මොකද්ද මෙතන? අඹ ගහේ feeble අඹ ගහේ පොන් ගන්න බෑ. අඹ ගහේ එක ගන්න බෙඩ් එක අඹ ගහේ ඇඳ ගන්න බෑනේ. ඒව ගත්ත ඔක්කොම අඹ ගහේ පවුල ගන්න බෑ. නීට් මෙන්ඩින් බෑ. shade soil shade ගැලපෙනව නේද? shade කියන්නේ මොකද්ද? the shade කියන්නේ I. heaven තමයි shade කියන්නේ heaven. I of the mango tree and watching the කවුද බලන් ඉන්නවලු. මොකක්ද දිහාද බලන් ඉන්නේ? එකක් කියලා කියන්න පුළුවන්ද? බෑ. බලන් ඉන්නේ එකක් දිහා නෙමෙයි ඔක්කොම. මොකද්ද? watching the එකට පස්සේ අනිවාර්යෙන් නාම විශේෂණයක් එන්නේ. බලන්න මෙතන. අපිට ඉතුරු වෙච්ච නාම විශේෂණ තමයි family F at work. working together in the at work. හරි? at work ලු ඒක හඳුන්වලා තියෙනවා working together. working together කියන්නේ වැඩ කිරීම. මේක ජෙරන්ඩ් එකක්. කරමින් ඉන්නේවා නාම විශේෂණයක් විදිහට තියෙන කිරීම එක්ව වැඩ කිරීම in the garden is indeed a pleasure. කොහොමද ළමයි indeed කියන්නේ? ඇත්තෙන්ම කියන්නේ. ඇත්තෙන්ම a pleasure එක. in the garden වැඩ කිරීම in the garden එක වැඩ කරන්නේ කවුද? family එකමනේ. එහෙනම් උත්තරේ okay. මට කමෙන්ට් එකක් දාන්න මීටත් වඩා ලේසි අමාරු නම් ඔයාලට මේක මේ විදියත් කියලා දුන්නා අමාරු නම් උත්තර දාගන්න ඒත් අමාරු නම් තවත් ලේසි විදිහකට ක්‍රමයක් කියලා දෙන්නම්. ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. ඕකේ. එහෙනම් ඊළඟ 2020 21 22 23 ඊළඟට තියෙන ඊළඟ පේපරේ තුන්වෙනි ප්‍රශ්نين හම්බ වෙමු. එහෙනම් මම අසංක ප්‍රසාද් ලියනගේ English with Don. Thank you for being with me.